හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් ටෙමු එකේ ඕඩර් එකක් තියෙනවා අන්පැක් කරන්න. මේක මගේ 3 වෙනි ඕඩර් එක. බලමු අපි ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා ස්ක්‍රබින් ග්ලව්ස්. මම මෙතන 6ක් දැම්මා. පාට 3කින්. අපිට වොෂ් එකක් දාද්දි මේකෙන් අතුල්ලන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පිටේ එහෙම ගොඩක් වෙලාවට අතුල්ල ගන්න බෑනේ. ඒ වුණාට මේකෙන් අතුල්ලද්දී අපිට මේ පිටත් අතුල්ල ගන්න පුළුවන්. හොඳට ස්ක්‍රබ් වෙනවා මේකෙන්. බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ පෑන්ට් එක. මම හිතන්නේ මේ අන්ඩර්ගාමන්ට් එකක් වගේ මේක. අපිට ට්‍රවුසර් එහෙම අඳිද්දි සීම්ලෙස් එකක්. එතකොට අර සීම්ස් පේන්නේ නැතුව අපිට අඳින්න පුළුවන්. ටයිට් ස්කර්ට් එකක් අඳිද්දි ඒ වගේ අඳිද්දි මේක මම දැම්මේ ස්මෝල් සයිස් නේ, මීඩියම් සයිස්. ඒක ඇදිලා තියෙයි හොඳට කියලා මම හිතනවා. ඒක හිතුවට වඩා ගොඩක් ඇදිනවා. මීඩියම් වුණාට ලාර්ජ් කෙනෙක්ට වගේ වුණත් අඳින්න පුළුවන් ඒක. ඒ කියන්නේ හොඳ ඝනකම් මැටීරියල් එකකින් මේක තියෙන්නේ. අර මේ සීත්‍රූ එකක් එහෙම නෙවෙයි. මේක මං ගෙන්නුවා චූටි මල් තියෙන පැක් එකක්. එක කලර්ස් වලින් මේකේ තියෙනවා. හැබැයි මල චූටි ටිකක්. ඔයාලට පේනවද දන්නේ? ගොඩක් චූටි මල. බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. මම ඕඩර් කරපු එකක් නෙමෙයි. කියන්නේ මම අතින් අර මේ අපි දැන් ඕඩර් එක දාපු ගමන් එකපාරක් ටච් කරපු ගමන් අනිත් අයිටම්ස් ඒ අපේ කාට් මේ ඕඩර් එකටම ඇඩ් වෙනවා. සල්ලි කැපිලා එහෙම යනවා. මං අතින් මේ ගිෆ්ට් බොක්ස් එකක් තිබිලා ඒක මේ ටච් වුණා. ඊට පස්සේ තමයි මේක ආවේ. ඇත්තට මේකෙන් නම් වැඩක් ගන්න බැරි වෙයි. මේක මං හිතන්නේ දාපු ලිප්ස්ටික් එකක් වෙන්න ඕනේ. මේක දැම්මේ මට නෙමෙයි, ඉස්කෝලේ වෙන අක්ක කෙනෙක්ට. මම ඕඩර් එක දානවා කිව්වා. මෙයා කිව්වා මගේ ඕඩර් එකට මේකත් ඇඩ් කරන්න කියලා. ඒ නිසා අපි ඒක කඩන්න නැතුව හැමම තියමු එයාට දෙන්න. සාරි කටු පැක් එකක් දැම්මා. මේකේ 6ක් වගේ තිබ්බා. කලර්ස් 6කින් තමයි තිබ්බේ. මම මේ ඕඩර් එකට සාරි කටු පැක් 2ක් දැම්මා. කියන්නේ තව එකක් ඉස්සරහා තියෙනවා බලන්න අපිට. සාරි කටු ටික ඒ ටික නම් මාරම ලස්සනයි. ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. ඒකෙත් 6ක් තියෙනවා කලර්ස් 6කින්. පොඩි කරාම දෙකක්. සන්ෆ්ලවර් දෙකක් තමයි මේ කරාම් දෙකේ තියෙන්නේ. මාරම ලස්සන ගෝල්ඩ් කලර් එකකින්.
මේකත් ඉයරින්ග්ස් දෙකක්. මේක නම් මං හිතුවට වඩා ගොඩාක් ලොකුයි. ඒ කියන්නේ මූණත් එක්ක බලද්දි ගොඩාක්ම ලොකුයි කරාම් දෙක. හැබැයි ඕනම කලර් එකක ඇඳුමකට දාන්න පුළුවන්. ඒකේ ගොඩාක් ලස්සනට නූල් වලින් තමයි මේ කරාම් දෙක හදලා තියෙන යට කොටස. අර නෝස් පීසින් කරා වගේ පේන විදිහට දාන්න පුළුවන් නෝස් රින් එකක්. එතකොට අපිට පීසින් කරන්න නැතුව වුණත් ඒ නෝස් රින් එක දාන්න පුළුවන්. මම මේකෙන් දෙකක් ඕඩර් කරා. ලස්සනයි. ඒක මම ගෝල්ඩ් කලර් එකකින් තමයි ඕඩර් කරේ. මේ මගේ තුන්වෙනි ටෙමු ඕඩර් එක. දැන් මේකේ අයිටම්ස් ඔක්කොම බලලා ඉවරයි. තව එකක් දාලා තියෙනවා. ඒකත් ළඟදි මේයි. එතකොට මම ඒකත් අරගෙන එන්නම්. අදට ගිහින් එන්නම්. බායි. හැම දිනාටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට.